දරුවනේ මම අද ಗುಣ කරන්න අමුතුම ක්‍රමයක් අරගෙන ඔයාලා ළඟට ආවේ. අපි බලමු මේ වගේ ක්‍රමයකින් ಗುಣ කරන්න පුළුවන්. මම ඔයාලට මුලින්ම ಗುಣ කරන්න දෙනවා 21 32කින්. මම මේක ಗುಣ කරන්නේ මෙහෙමයි. 21 ලියනවා මම මෙන්න මෙහෙම. ඒ කියන්නේ 2යි 1යි. 21 ඔය විදිහට ලිව්වා. ඊළඟට මම ලියනවා 32 3යි 2යි. දැන් මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ එතනින් 6 දාලා හරි ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එන්න ඊළඟට සෙට් එක මම මෙතනින් 7 දානවා 1යි 2යි එන්න 2යි මං කියනවා 21 32කින් ගුණ කරපුවම 672යි කියලා. අපි මේක පොඩ්ඩක් චෙක් කරලා බලමු හරිද කියලා. බලන්න. මෙතන මම ගුණ කරලා පෙන්නන්නම්. දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. තුන්වරක් 1 3යි. තුන්වරක් 2 6යි. මෙතන පොඩ්ඩක් හදා ගන්නවා මේක ලියා ගන්න උත්තරේ 2යි 4යි 3යි 7යි 6යි 672යි. මෙතනත් 672 ආවා. හරි. මේක තව එකකටත් ගැලපෙනවද කියලා බලමු. මම ටිකක් වෙනස් එකක් ගන්නවා. 43 ගුණ කරන්න එනවා 22 දෙකෙන් 43 ගුණ කරන්න එනවා 22කින්. මම ඒකට තෝරනවා දරුවනේ මෙහෙම 43 ලියන්නම්කෝ මෙහෙම. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි ඔන්න 43 ලිව්වා. ඊළඟට 22 1යි 2යි මේ පැත්තෙන් 1යි 2යි කියලා ගත්තා. දැන් මෙන්න බලන්න. දැන් තමයි විශේෂත්වය. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙන්න මේ ටික තමයි වැදගත්. මම එක ලියනවා 8යි කියලා. ඊළඟට මෙතන ලියන 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14ක් ආවා. 14ක් ආවා. 14 ලියනකොට පරිස්සම් වෙන්න 4 ලියලා එක මෙයාට එකතු කරන්න ඕනේ. ඊන 14 ආපේක. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙන්න දැන් මෙතනින් ලියනවා මම 6යි. උත්තරේ එනවා. උත්තරේ මම මෙතනින් ගන්නම්. 8යි 1යි 9යි 4යි 6යි 946ක් කියලා එනවා. අපි ඇත්තටම බලමු වැඩේ හරිද කියලා. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි 6යි 8යි 6යි 14යි එකක් ඉතුරුයි 9යි 946යි 946 වැඩේ හරි. ඔයිටත් එහා සංකීර්ණ ඒවාට යන්නත් පුළුවන්. එතකොට මේක සරල එකක් වෙන්නේ නැහැ. මේ ක්‍රමය මේක නිකන් වෙනස් ක්‍රමයක්, අමුතු ක්‍රමයක්. එහෙම ඉගෙන ගන්න හරි. මේ බලන්න. මම මෙහෙම එකක් ගන්න 47 ගුණ කරන්න ආවා 53න් කියලා. මේක ටිකක් ඉස්සල්ලා එකට වැඩි ටිකක් බැරෑරුම් වෙනවා. ඒක නිසා මම මේ වගේ ලකුණු කරගන්න 47. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේක ටිකක් සංකීර්ණයි මේ ක්‍රමය. මේවා මේ ගණන් හදන්න භාවිතා කරන්නේ මෙහෙම අමුතු ක්‍රම තියෙනවා කියලා පෙන්වන්න තමයි මම ඔයාලට මේවා කියලා දෙන්නේ. බලන්නකෝ 53 1යි 2යි
3යි 4යි 5යි කියලා ගන්නවා. ඊළඟට 53 ගන්නම් මම මේ විදිහට. 1යි 2යි 3යි කියලා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි කියලා ගන්නවා. මම 20 මෙතන ලියා ගන්නවා. 20 මෙතන ලියා ගන්නවා. ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි කියලා ගන්න. එතකොට 47 මේ 4 ගැන මම කියන්න වෙනවා. මේ 4 මෙතෙන්ට එකතු වෙනවා. හරි. මම ඒක මෙතනින් ලියන්නම්. එතකොට 7 විතරයි දාන්න පුළුවන්. මේ 4 මෙතෙන්ට එකතු වෙන්න ඕන. හරි. එතකොට මේ සෙට් එක තමයි ඔය ගත්තේ මම. ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි. එතකොට 21 දානකොට මෙතෙන්ට එක දාලා මෙයාට දෙකක් එකතු කරනවා. එතකොට මෙතන එන උත්තරේ තමයි විශේෂ. එතකොට මම මෙතන අගට එක දා ගන්නවා. 7යි 2යි 9 දා ගන්නවා ඊළඟට. මෙයාට 4 දානවා. එතනින් 2 දානවා. 2491ක් බලමු මේක හරිද කියලා. 3ක් 7 21යි 2ක් ඉතුරුයි. 4 වරක් 3 12යි 2යි 14යි. 5 වරක් 7 35න් 5යි 3ක් ඉතුරුයි. 5 වරක් 4 20යි 3යි 23යි. 1යි 9යි 4යි 2යි 2491යි කියලා එකෙත් උත්තරය ආවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂකමක් තියෙනවා. ඉතින් අපි නැවත දවසක මේ වගේ විශේෂ ක්‍රමයකින් හෝ කෙටි ක්‍රමයකින් ගුණ කරන්න, බෙදන්න, ප්‍රතිශත හොයන්න, වර්ගමූලය හොයන්න මොනවා හරි කෙටි ක්‍රමයකින් අපි නැවත දවසක හම්බ වෙමු. එහෙනම් සුබ දවසක්.